එකක් උනේ මෙන්න මේ ඖෂධේ බලෙන් දෙක තුනක් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. අන්න අර ආච්චි කෙනෙක් තේදා වෙනවා. අර ආච්චි බායිලු. පොඩ පස්සට යන්නකෝ. අනේ පව්වනේ. ෂෝක්නේ. ලස්සන බලන්න. වාව්. මාල් ලස්සනයිනේ. ගස් කොළන් ඈතින් දකින්නකොට පරණ කාලේ ෂෙඩ් එකක් බලන්න තමයි පරණ කාලේ ෂෙඩ් එකක්. මේ කොහෙද මේ හැටන් ටවුන් එකද? මේ කොහෙද ගහ තියෙන්නේ? මස්කේ එළියට නෑ. මේ කොහෙද මේ හැටන් ටවුන් එකද? නෝඩ් වත්ත. ආරේ ලස්සන බාන ළමයි වයසත් එක්ක come on, Liven, come on, dance. සද්දේ පොඩ අඩු කරන්නකො මේකේ. මේ කාටුන් එකේ. සද්දේ අඩු කරා. යන්න බෑ. නෑ නේ. අහලා බලන්න පොඩ්ඩක් නිකන් පෙන්නනද නෑ පල්ලෙද අතර තියෙන්නේ නේ. කෝබා. අර නේද? නෑ මං හිතන්නේ ඔය හිතන්නේ එතන දෙන්න ඒක ළඟ තියනවා කියලා රෙස්ටුරන්ට් එක. නීගන්න මේ වගේ තව අත්තරද කොහෙද? නේද? කවුරුත් නැද්ද සිකියුරිටි කෙනෙක්? නෑ මොකක්ද නැද්ද මිනිස්සු වාහනයක් වන්නේ නෑ නේද? ලස්සනයි නේ? අර බානු කෑත ලස්සන? සද්දේද? කොයිද කොයිද? ඉන්න කොහෙද? කොහෙද? දන්නේ. තේ එකක් බොන්න යන්නේ. හොටෙල් එකට යන්න කලින් අපි තේ එකක් බීලා කේක් කෑල්ලක් කන්න යන්නේ. නේ පුතේ? ළමයි අපි තේ බොන්න තැනකට ආවා බලන්න මේකේ ලස්සන මෙතන මේ ඈත පේනවා මීදුම තියෙනවා. වාව්. පේනවද මේ ඈත මීදුම? ඔව් ඔව්. ඔව් පුතේ මීදුම තියෙනවා නේ ජෝයි එකට. ඉන්න බලන්න. ආව්. හරිම ලස්සනයි. අපි තේ එකක් බොන්න මේ නතර කරා. එතන තමයි මේ තියෙන්නේ. අතන තියෙනවා මෙයාලගේ ෆැක්ටරි එකේ නිකුත් කරන ටී පැක්ස් වර්ග අපිට ගන්න පුළුවන් කැමති නම්. මම ගත්තා. මම කීපයක් ගත්තා. මම ග්‍රීන් ටී වගේක් ගත්තා. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ මුන්නි මෙයා අඳිනවා. මට තේ බොන්න විදියක් නැහැ. මේ බාන් ලස්සන ළමයි. ඔන්න ඈත පේනවද ලස්සන ඈත? බූ අම්මෝ වහිනවා පුතේ පිණි බානවා. මල් වවරා
ඔයා මට තේ බොන්න දෙන්නේ නැහැ නේ තුතු පුතා. ඔයා මට තේ බොන්න දුන්නේ නැහැ. මට කේක් කන්න දුන්නෙත් නැහැ. ඔයා නෝති. ඔව්. ඔයා නෝති බබෙක්. නෝති නෑනේ පුතේ. සන බලන්න. එලිලා ඉන්නවා වඳුරු පැටියා වගේ. ආවු. මගේ කේක් කෑල්ටි කාලා කොටලා තියලා. ඇයි මගේ කේක් කෑල්ල කෙටුවේ? ඒ විදිහටම ඊය කැත්ත මේකේ ෆොටෝ එකක්වත් ගන්න පුළුවන්. ලස්සනයි. ඔයයි තාත්තිට කිව්වේ තාත්ති කනකන් නිකන් හිටියේ මගේ කේක් කෑල්ල. නෑ මං කෑවේ නෑ තාත්තා තමෙන් කෑවා. ඔයා කියන්න බෑ අම්මිගේ කේක් කෑල්ල කන්න එපා කියලා. එයා මං කිව්වා. එයාට පිට්ටු ඇදිලා. මොකද මේකේ නම මේ රෙස්ටුරන්ට් ටී පාසල්. කාසල්. ඩැඩි ඕ මේ ආල්ක නනාද තියන්නේ. ටීටි. ටීටි හරි ඔක ගෑ. ඔය හන්නකො කාලනම් දෙන්න. මේක අර කේක් එකේ රහම තමයි. නේද? මේ කේක් එක අරගේ රහමයි නේ. ඔක්කොම මල්ල එකට හදනවද දන්නේ. පා. බා. මෙයාර බටර් කේක් කැල දෙන්න. ඒක නම් සොෆ්ට්. ඕ හිරෙන්න නුගුරු පාපා. අච්චර දේවල් කන්න නම යෝ. ඕ ඩ්‍රයිව් වෙන කේක් කිරේ. දෙන්නකෝ සූප් වෙනවා. මේ අම්බින බැට්. වට්ටන්න එපා කි. සික්කල් දෙන්න. ඔව්. අම්මෝ හර. ගහලා සික්කල් දෙන්න. ඔය බීවි. සීනි දාලා තියෙනවද? දාලා ඒ මුරුතේ. හැපා. බීවි නැද්ද? Bayi baba. Bayi baba. मैं क्या करके Bayi. हम रहा है इधर रहा है ना इधर බලන්නකෝ ලස්සන. දැන් අපි මේ හොටෙල් එකට යන ගමන් ළමයි ඉන්නේ. හොටෙල් එකට ගිහිල්ලා හොටෙල් එක මොන වගේ තත්ත්වයක කියලා පෙන්නනවා. ලස්සනයි කියන්නේ මාරම ලස්සනයි. වව්. Hai ළමයි. Hai ළමයිගේ. අයි ළමයි. හොටෙල් එකට ඇවිල්ලා අපිට අග්ගල වොෂ් එකක් දාගත්තා. මොකද මේ මට හොටෙල් එක පෙන්නන්න බැරි වුණා මේ ටයර්ඩ් එකේ හිටියේ. ඒ නිසා අපි දැන් මේ ඉන්නේ නූරේලියේ. නූරේලිය හොටෙල් එකට තමයි ආවේ. මොකද මේ නූරේලිය ටවුන් එක ළඟම තමයි මේ හොටෙල් එක ගත්තේ. මේ මම තවම වටේ පොඩක් ඇවිදින්න හිතාගෙන ඉන්නවා හෙට. මේ ඉතින් ලේසියෙන් ඉක්මනට යන්න පුළුවන් නිසා දැන් ටිකකට කලින් තමයි අපි ආවේ. ඇවිල්ලා මේ ටංගල වොෂ් එකක් දාගත්තා. ඉතින් වොෂ් එකක් දාගෙන මේ ආවා අපි මේ ඩිනර් එකට. මේ අස්බෝනි පුංචි පැටියයි මගේ බබා නිදි නිසා යා රූම් එකේ හිටියා. යා රූම් එකට කැම එක ගෙන්න ගන්නකො. මමයි දුවයි ආවා ඩිනර් එකට. නේ පුතේ. අපි දෙන කැම කන්න ආවනේ. බඩ කීයද? මේ බලන්න. අන්න ඒක කටේ දාන්න නෑ. නෝ. බඩගිනිද? කාලා බලමු නැසයිද කියලා. කනවා වෙජිටබල්. ඈ? කන්නේ තොටේල. කන්නේ තොටේල. වෙජිටබල් කන්නේ. නෑ. අයියෝ. තොටේල. මම සෝසේජස් ඕඩර් කරා දැන් ඒක. මොනවද ඕනේ? ගෙන. Good morning ළමයි. ආයි. ඩිනර් එකට ගිහිල්ලා එමම නිින්ද ගියා. දැන් මේ උදේම නැගිට්ටා. මේක තමයි අපි ඉන්න රූම් එක අර ඈතට පේන විදිය. මේ නුවරඑළිය ටවුන් එක ළඟමද? ඔව්. ලස්සන මල් වවලා තියෙනවා මෙයාලා. ආව්. Good morning, Queen. Good morning.
කෝ මු ටවුන් එකම පේනවා ඈතට. ඉන්න බබා. චුටි කෑවද? චුටි කෑවද? බුබු. On a plate. ඔයාත් ගන්නවා. අක්කි තමයි ඉන්නේ මගේ වීඩියෝ වල ඔක්කොම. අක්කි අම්මි. කෑවේ නෑ කියන්න ඔයා. නෝටි කියන්න. Man kෑවද? කෑවද? මොනවද කෑවේ? Man kෑවේ. වෙන නෝ මේ විතරයි කෑවේ. කාපෝ පෙන්න. මොනවද කෑවේ කියලා? චොකෝස්. චොකෝස්. ඔව් චොකෝස්. මේවා විතරයි මේ ළමයා කෑවේ. ඔන්න චොකෝස්. ඊට පස්සේ ජූස් බිව්වද? Dude. පස්සේ Piwa. good morning කිය. Good morning. ඔව්. ඔයගලන්ට මම හොටල් එකේ වටේ චුට්ටක් පෙන්නන්න. මිනි බා එකක් තියෙනවා. නැකිල්ලා කුවද? ඔව් අත කී ආයි කිව්වාට. මං ඔයාලට තේ එකක් දාලා ගේන්නද? තේ බොනවද? මයි දැන් අපි කාලි ඉවරයි. තේ එකක් බොමු. තේ එකක් හදා ගන්න යන්නේ. මගෙත් එක්ක. සලාම ටී දාගන්න. සලාම කපට ටිකක් දාගන්නවා. ඊට කිරි දානවා. කහට මදි වගේ නම් අපි ටිකක් කාට අදට බොනවානේ. පැකට් එකක් දාගමු. ඒකේ කහට ගත්තේ මදි ටික. සුදු දාගමු. පැකට් දෙකක් විතරයි. Oh no, ඇල්වා. තේ එක හැදුවා ළමයි. තේ එක හදාගෙන චුට්ටක් එළියට ආවා. මෙතන බැල්කනි එකක් තියෙනවා මෙයාලගේ කාම කන ඒරියා එක ළඟ. ඔන්න තේ එක. පොඩ්ඩක් අපි කහට වෙනකන් තියමු. කහට ගතිය මදිනේ. බාන ළමයි view එක ලස්සනයිනේ. කාලේ ඉවර වෙලා දැන් බඩ පුරවගෙන ඊළඟට කොහෙද යන්නේ කියලා කල්පනා කරනවා. ඩක් පොඩි කට්ටියට පොඩි එක්කෙනාට පොලිසි දැනකට තමයි යන්න බලන්නේ. හායි ළමයි. මට රූම් එකේ ඔයගලන්ට ගන්න බැරි වුණා මේ වීඩියෝ කෑල්ලක්. මොකද මේ පැටක් ගලස් කරලා ආපු නිසා දැන් අපි එතනින් පිටත් වුණා හොටෙල් එකෙන්. මේ අර පින් කලර් තේරා පුතේ දෙන්නකො. අම්මේ පස්සට පුතා ජිරාෆගේ බෙල්ල එළිය දාගෙන යනවානේ. අර අතන කෑල්ලක් තිබුණේ. ඒ කෑල්ලත් ඒගොල්ලන්ගෙම හොටෙල් එකේම කෑල්ලක්ද? හලයට බයින ටික. මේ උඩට කොහොම මිනිස්සු එනවද දන්නේ නැහැ නේද? අර අතන කොටේජ් එකක් නේ. ඒකත් හොටෙල් එකක්ද? හෝටල් තමයි.
ගෙදර දොයිව ගත්තා නේ බබා. දැන් වඩ බලන්න. සින්දක් කිරණේ සින්දට. මොකක්ද ඒකේ නමනේ අපි හිටියේ ගෝල්ෆ් ක්ලබ් එකනේ. කොහොම එකපාරක කොහොම තියලා අපේ මල්ලික බෝන්නේ එළියේ. කොහොමද එළියට යන්නේ මෙතන? ළමයි දැන් අපි ස්ට්‍රෝබෙරි මේ ෆාම් එකට ආවා. ස්ට්‍රෝබෙරි ඔය මොකද? ස්ට්‍රෝබෙරි ෆාම් එකට ආවා. මේ වැඩේ කියන්නේ හැමදාම දැන් මම තුන් පාරක් ආව නුවරඑලි. මට තුන් පාරම මේ බලන්න යන්න හම්බුන්නේ නැහැ ස්ට්‍රෝබෙරි ෆාම් එක. මොකද මොකක් හරි හේතුවක් මත ඒක නම් එකන් ගියේ නැහැ. දැන් අදත් ගිහලා ඇව්වම මේ ඩ්‍රයිවර් නිවාඩු ගිහිල්ලලු. අදත් යන්න විදියක් නැහැ. ඉතින් දැන් ඊළඟ පාර ඇවිල්ලා බලන්න ඕනේ මේ යන්න පුළුවන් වේද කියලා. දැන් මෙයාලගේ අද මේ 100ට මේ ස්ට්‍රෝබෙරි 125ක ඩිස්කවුන්ට් එකක් යනවා කියලා ඉතින් මං හස්බන්ඩ්ට අරන් එන්නේ කියලා බොක්ස් දෙක තුනක්. ඒ ස්ට්‍රෝබෙරි එතනින් ගන්නවා. මෙතනින් කෑම කන්නේ මේකේ ස්ට්‍රෝබෙරි මේ ළඟ මේ තියෙනවා මේ අවුට්ලට් දෙකක්ම තියෙනවා මෙතන. එතන පේනවද ඔයගොල්ලන්ට මේ? අවුට්ලට් දෙකක් තියෙනවා. නමුත් මේකේ මේ කෑම විතර රස නැහැ. ඔලි නෑ. නමුත් ජැක්රෝ එක තියෙනවානේ. ඔයගොල්ලන් ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න ඕන නම් මේකට යන්න. මෙතන මේ තියෙන මම මෙතන ලොකේෂන් එක දාන්නම් මෙන්න මෙතනින්. මේ ලොකේෂන් එකට යන ෆාම් එක බලන්න. මේකේ නම් ෆාම් එක ලොකුට තියෙනවා බලන්න පුළුවන් අල්ලන්න පුළුවන්. ස්ට්‍රෝබෙරිස් ඔයගොල්ලන්ට බොක්ස් වලට දාලා ඒකට වෙනම ගෙවීමක් කරන්න ඕනේ අරගෙන යන්න පුළුවන්. නමුත් මෙතන කෑම නම් එච්චරම රස නැහැ. ජැක්රෝ එකේ තමයි කෑම රස. අපි ජැක්රෝ එකට යනවා. මම එතන පෙන්නන්නම් වීඩියෝ ක්ලිප් එකක්. ඔයගොල්ලන් කෑම කන්න ඕන නම් ස්ට්‍රෝබෙරිස් වලින් හදනේවා ජැක්රෝ එකට ගිහිල්ලා කන්න. හරිද? මේ තියෙන්නේ පාර ළමයි. උතරින් ඔය මෙන්න මෙතනින් මෙම කෙලින්ම යන්න පුළුවන්. ඇතුළට ගියාම ස්ට්‍රෝබෙරි ෆාම් එක තියෙනවා. මේ තියෙන්නේ අර ස්ට්‍රෝබෙරිස් ඔය මේ ඔයගලන්ට බලන්න ස්වීට්ස් වර්ග කන්න පුළුවන් ස්ට්‍රෝබෙරි ෂොප් එක. ඒ කියන්නේ කෑම වර්ග තියෙනවා. ඒගොල්ලන්ගෙම තව එකක් තියෙනවා මෙතන. ඒගොල්ලන් ඉලවලු වර්ග ස්ට්‍රෝබෙරිස් එම විකුණනවා. ස්ට්‍රෝබෙරි ගන්න ඕන නම් ස්ට්‍රෝබෙරි මෙතනින් ගන්න. ඒකංග ස්ට්‍රෝබෙරිස් ගොඩක්ලා ඩිස්කවුන්ට් යනවා. නමුත් අර කෑම වලට නම් එච්චරම රස නැහැ මේකේ. ජැක්රෝ එකට ගිහිල්ලා කෑම ස්ට්‍රෝබෙරිස් වලින් try කරන්න ඕනේ දේවල් චීස් කේක් එකෙම ජැක්රෝ එකෙන් කන්න එක නම් හරිම රසයි. දැන් අපි ජැක්රෝ එකට යනවා. මම එතන පෙන්නන්නම් ඔයාලට. සුදු පුතා වැටෙයි. මං කිව්වේ ළමයි අද මේ ළඟ ඩිස්කවුන්ට් එකක් ගිහිල්ලා තිබුණා. මේක මේ බොක්ස් එකම මෙයාට හස්බන්ඩ් ගෙනාලා තියෙන රුපියල් 400යි. හම්බෙලා තියෙන බොක්ස් තුනක් අරගෙන. ඕ අපේ දුව හරි ආසයි ස්ට්‍රෝබෙරිස් කන්න. ලාභයිනේ මේක 450ට. අනේ පුතේ වැටෙනවා. අන්න එච්චර ආස නැහැ. මම ආස මේ අර ඕට්ස් වලට දාලා හදලා කන්න. ඕ වැටුණා. ඉතින් ඔයගොල්ලෝ ස්ට්‍රෝබෙරි ගන්නවා නම් මෙතනට ඇවිල්ලා මේ අවුට්ලට් එකෙන් ගන්න. ස්ට්‍රෝබෙරි වලින් හදන රස කෑම කන්න කැමති නම් මෙතනට එන්න. එතන තමයි හරි පොට් එක. අර වල කෑම හරි නෑ, ක්වොලිටි නෑ. මේගොල්ලන්ගෙත් විසිට් කරන්න පුළුවන් ෆාම් එක. බලමු ආලා. සෙනඟ වැඩි නේ. මේක හැම වෙලේම සෙනඟ වෙනවා. මම ගත්ත ස්ට්‍රෝබෙරි කේක් එකක්. මම මේක අරන් එනකොට අපේ අස්සෙන් අරගෙන කාලා. අයියෝ අයම කරේ ෆොටෝ එකක් ගන්න නැතු. මේ මේකප් කළේ මේ අපේ බබා ගත්ත එක හැමදේ කියලා. Amika. ඔයගොල්ලන් ආවොත් මේ චීස් කේක් එක ගන්න ළමයි. මේ ජැක්රෝ එකේ ස්ට්‍රෝබෙරි ෆාම් එක හැබැයි මේක බලන්න දෙන්නේ නැහැ නේ කාටවත්. ඇතුළට යන්න දෙන්නේ නැහැ. එළිය ඉඳන් තමයි ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අර අතන අපි අර කලින් ගිය එක මොකද ඒකේ නම? ඒකේ නම
ඔව්වයි ළමයි. ඒක නෑ. මම ඔයගලන්ට අර වීඩියෝ එකේ දැන් මේ පෙන්නුවේ මේ අපි ස්ට්‍රෝබෙරි ගත්තා කියලා. අන්න ඒක නම් ඇතුළට ගිහලා බලන්න දෙනවා. ඒගොල්ලන් කඩන්නත් දෙනවා. ඒක පොඩි මුදලක් ගන්නවා. කඩලා ඒගොල්ලන් බොක්ස් වලට දානකොට මේක යන්න දෙන්නේ නැහැ. මේ පේනවද ස්ට්‍රෝබෙරි මේ චූටි ස්ට්‍රෝබෙරි. මේ තිත්තේවත් තියෙනවා. රෙඩ් කලර් වෙලා නැතිව තිත්තයි නේ. මේ බලන්න ඈත අර ඔක්කොම ස්ට්‍රෝබෙරිස් තමයි හදලා තියෙන්නේ. ලස්සනයි නේ. ඔයගොල්ලෝ ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න අනිවාර්යෙන්ම මං හිතනවා ගොඩක් කට්ටිය ඇවිල්ලා ඇති කියලා. My manicure joy. Hey mommy. දොයි. Kete. එයා දොයි. Moke puti. Ubi kate. Hey mommy. Apuru kete. ගෙවල් බලා අපි පිටත් වෙනවා. අද යනවා ගෙදර. දැන් නේමිගේ නර්සරි ටීචර් බලන් ඉන්නවා ඇති නේමි එනකම්. අය නේමි. ටීචර් ආයි කොහෙද ගියවා කියලා. අනේ අපි කියන්නේ පුතේ. මං කියන්නේ අලි අපි දැන් කැමරට ආවා. දැන් වෙලාව 6:00මාරයි. දැන් අපි ගෙදර එන ගමන් ඩිනර් එක අරගෙන මේ යමු කියලා ප්ලෑන් කරා. කන්න නතර කරා. ඔයගොල්ලෝ වැඩිම මැද නියෝ. මෙදි ඕන ගන්න. ඒක දන්නේ. අර මේකට දාන්න. අපි ප්ලෑන් කරාගේ කාලා මේ යමුයි කියලා. දැන් මේ කන්න නතර කරා. මැදින් මැද ඔයගලන්ට වීඩියෝස් දෙන්න බැරි වුණා. දැන් කාලා ගෙදර ගිහලා සැපට අර බල අතවදී. ග්ලාස් එකට අතවදී ඉස්සරහට ගන්න. ජූස් එක ගන්න. තාඩ පස්සක ජූස් එක බබා මේකට කරන්න. very good. හරි. දැන් අපි කාලා ගෙදර යනවා. වීඩියෝ එක වෙනකම් බලපුවාලා හැමෝටම ස්තුතියි. මාව ෆලෝ කරලා තියාගන්න. ඉස්සරහව අලුත් වීඩියෝස් දානවා. thank you. bye. Diben bye. 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 Say bye.